ස්මාර්ට් ග්ලාස් කියන්නේ මොනවද? සාමාන්‍ය කණ්ණාඩියක හැඩේ තියෙන wearable computer එකක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ස්මාර්ට් ග්ලාස් ඇතුලේ ගොඩක් ටෙක්නොලොජි යූස් වෙනවා. සමහර ඒවායි කැමරා capability එක තියෙනවා. audio functionality එක තියෙනවා. තින්වත් අල්ලන්නේ නැතුව ඕනිම information එකකට access කරන්න පුළුවන්. දැන් මම දාගෙන හිටියේ මේසුලගේ MyView කියන ස්මාර්ට් ග්ලාස් එක. MyView AR ග්ලාස් එකේ තමයි ලෝකේ පොඩිම ඔප්ටිකල් AR එන්ජින් එක තියෙන්නේ. ලැන්ග්වේජ් 13ක් රියල් ටයිම් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් මේ ස්මාර්ට් ග්ලාස් එක. කවුරු හරි වට කතා කරන්න වෙන භාෂාවකින්. එයා කියන දේ වාට on time translate වෙනවා. මේකේ AI assistant එකක් තියෙනවා. ඔයාලට නිකම්ම කියන්න තියෙන්නේ hi IC කියලා විතරයි. Hi IC. What is the date today? 15th of March 2025. සින්දු අහන්න පුළුවන්. ඔයා කැමතිම ට්‍රැක් එකක් ඔයාලට ප්ලේ කරගෙන යන්න. සයිඩ් එක දෙපැත්තේ ස්පීකර්ස් දෙකක් තියෙනවා. ඒ ස්පීකර්ස් දෙකෙන් ඔයාලට මියුසික් ඇහෙනවා. අහලා බලමුද? තව මොනවද කරන්න පුළුවන් මේකේ? ඔයාලට නැවිගේෂන් එක දාගන්න පුළුවන්. මැප් එක කනෙක්ට් කරා ඔයා ඉන්න ලොකේෂන් එකේ ඉඳන් යන තැනට යනකම් ඔයාලට ෆෝන් එක බලන්න නැතුව ග්ලාස් එකෙන් විතරක් බලාගෙන වාහනයක් ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේකේ තව සුපිරි ෆීචර් එකක් තියෙනවා. තමයි ටෙලිප්‍රොම්ප්ටර් ෆීචර් එක. ඔයාලට වීඩියෝ රෙකෝඩින් එකක් හරි මීටින් එකක් හරි ස්පීච් එකක් හරි දෙන්න තියෙනවා නම් ඔයාලට මේකේ ටෙලිප්‍රොම්ප්ට් එකට ස්පීච් එක දාලා ඒ ස්පීච් එක ප්ලේ කරලා ඔයාලට කියවන්න පුළුවන්. ලියන කාටවත් ඒක දැනෙන්නේ නැහැ. මේ ටෙලිප්‍රොම්ප්ට් එකෙන් බලාගෙන තමයි ඔයා කියවන්නේ කියලා. ඒ කියන්නේ මේ ග්ලාස් එක ටීචර්ස්ලාට ප්‍රොෆෙසර්ස්ලාට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට උනත් මරු. හැබැයි මම දැන් නම් ටෙලිප්‍රොම්ප්ට් එක දාගෙන නැහැ. බැටරි එකත් මිලිඇම්ප් 183ක් වගේ තියෙන්නේ. එක දිගට මේක පාවිච්චි කරොත් පැය 4ක් වගේ යූස් කරන්න පුළුවන්. ඔයාලට කෝල් එකක් ආවත් ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. කෝල් එක ආන්සර් කරන්නත් පුළුවන්. ඔයාලට මැසේජ් නොටිෆිකේෂන් එකක් ආවත් ඒක උනත් මේ ග්ලාස් එක ඔයාලට ඩිස්ප්ලේ වෙනවා. හැන්ඩි ලොක් එකකුත් තියෙනවා. සයිඩ් එකේ තියෙනවා මේ ටච් පෑඩ් එක. සිංගල් ටැප් එකෙන් ඕනිම ඔප්ෂන් එකක් ඕකේ කරන්න. ඩබල් ටැප් එකෙන් ඕනිම ඔප්ෂන් එකක් බැක් කරන්න පුළුවන්. මේ ස්මාර්ට් ග්ලාස් එක ගැන තව මොනවද දැනගන්න ඕන කමෙන්ට් එකක් දාන්න.